එක ගෙදරක හිටියා අලුත බැඳපු ජෝඩුවක්. එක දවසක් උදේ කෑම කන ගමන් මේ නෝන දකින්නවා අල්ලපු ගෙදර කාන්තාව රෙදි හොදලා වැලකවනවා. මේ නෝන යාගේ මහත්තයාගෙන් අහනවා අනේ බලන්නකෝ අර රෙදිවල හැටි. මෙයාට රෙදි හොදන්න තේරෙන්නේ නැහනේ. කිසි පිරිසිදුකමක් නැහැ. තනි කරම කුණු පැල්ලම්. මහත්තයා මුකුත් නොකී සිටියා. හැබැයි මේක දවස් ගාණක් තිස්සේ වුණා. අල්ලපු ගෙදර රෙදි වනන හැම පාරම මේ නෝනාර කාන්තාවට බනිනවා රෙදි හොදන්නේ දන්නේ නැහැ කියලා. හැබැයි එක දවසක් උදේ අල්ලපු ගෙදර රෙදි වැල හරිම ලස්සනට දීප්තිමත්ම බබලෙනවා දැකලා නෝන පුදුම වුණා. එයා මහත්තයාට කිව්වා ආන්න දැක්කද? අද නම් මෙයා හරියට රෙදි හොදන්න ඉගෙනගෙන කවුරු හරි කියලා දෙන්න ඇති. එතකොට මහත්තයා hina වෙලා මෙහෙම කිව්වා. නෑ, එයා රෙදි හොදන්න ඉගෙන ගත්තා නෙවෙයි. මම අද උදේම නැගිටලා ඔයා ඔය බලන් ඉන්න අපේ ජනේලේ වීදුරුව සුද්ධ කළා. දවස් ගාණක් තිස්සේ කුණු තිබුණේ රෙදිවල නෙවෙයි, අපේ ජනේලේ. අපේ ජීවිතේත් එහෙමයි. අනුන්ගේ වැරදි, අඩුපාඩු අපිට පේන විදිහේ තීරණය වෙන්නේ අපි ඒ දිහා බලන අපේ හිතේ ජනේලේ පිරිසිදුකම මත. ඒ නිසා කාට හරි ඇඟිල්ල දික් කරන්න කලින් පොඩ්ඩක් බලන්න. සුද්ධ කරන්න ඕනේ අනුන්ගේ රෙදිද නැත්නම් Tamanගේ හිතද කියලා.